තේරුම් ගන්න. ජීවිතය කියන දේ හරිම පුදුම දෙයක්. බුද්ධ ධර්මයෙන් පාඩම් කෙරුවොත් හොඳට තේරෙනවා. මම බුද්ධ ධර්මයේ පාඩම් කරුවේ අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි මට එතකොට මම හිතේ 40ක් ලැබිලා තියෙනවා මට. අවුරුදු 40ක විතර ගිහිලා තමයි මම බුද්ධ ධර්මයේ ඉගෙන ගත්තේ. ඒකෙන් මට ලොකු පාඩුවක්. නැත්තම් බුද්ධ ධර්මයේ ඉගෙන ගත්තන් පස්සේ තමයි කල්පනා කරුවේ දෙයියනේ ඇයි මේ ධර්ම හැමතැනම යන්නේ නැත්තේ කියලා. ඔබ බුදුදහම ස්පර්ශ කරන තැනක් තියෙනවා. ඔබට බුදුදහම දැනෙන තැනක් තියෙනවා. ඔබ හොයන්න ගන්නවා මේක ගැන. මට බුදුදහමේ හම්බුනේ මගේ පුතා. මගේ ලොකු පුතා නැති වුණා. ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුණා ඒක. මට ඒක දරා ගන්න බැරුව මම පල්ලි වලට දිව්වා, පන්සල් වලට දිව්වා, කැලෑවට දිව්වා. මට ඒක බිම පෙරලි යනවා. එතකොට එක දවසක් කවුද මට පොඩි පොතක් කිව්වා. පොඩි පොතක්. මම ඒක දිහා බැලුවා. බුද්ධ ධර්මය. අය කිව්වා. මෙන්න ඒක තමයි හරි කියලා. නැත්තම් මම දන්නේ මොනවා කරගන්නද කියලා ඇත්ත වශයෙන් දුකට. බුද්ධ ධර්මයෙන් තමයි ඉගෙන ගන්න. හැමදේම මම හැමෝටම කියනවා පුළුවන් නම් බුද්ධ ධර්මයෙන් පාඩම් කරන්න. කොච්චර තියනවද කියලා ජීවිතය ගැන, මනුස්සය ගැන කොච්චර තේරුණාද බුදුහාමුදුරන්ට මේ මනුස්සයගේ හිත ගැන. හැමදේම සිද්ධ වෙන්නේ කුසල අකුසල ශක්තියින් එක්කලා. ඇය තරයේ විශ්වාස කරනවා. ඇගේ ජීවිතයේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම සිද්ධ වුණේ ඒ කුසලත් එක්කලා. අපි අකුසලේ නම් ඇත්තටම එතනට ගාවන්නේ නැහැ.